හෙලෝ යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද හරියටම PO TV එකෙන් අපිට රිවයින් කරන්න කියලා. අපිට අවශ්‍ය කලින් බලන්න බැරි වෙච්ච දේක් අපි බලන්නේ කොහොමද කියලා අපි හරියටම කොහොමද ඒක නිවැරදිව ආකාරයෙන් බලාගන්න කියන එක මම ඔයාලට අද කියලා දෙන්න හදන්නේ. මුලින්ම අපි PO TV on කරාට පස්සේ අපිට දන්නවා 0 කියන channel එකට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ SLT ලාගේම channel එකට. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ අපිට අවශ්‍ය channel එක තෝරගන්න ඕනේ. ඔයාලා ඒ ටික දන්නවා. අපි අවශ්‍ය channel එක තෝරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ගියා. අපි හිතමු මට මේ වෙලාවේ ඕනේ සිරස TV එකට යන්න ඕනේ කියලා. සිරස TV එකේ මට රිවයින් කරන්න ඕනේ කියලා. දැන් මම සිරස TV එකට ගිහිල්ලා OK කරනවා. ඊට පස්සේ අපිට සිරස TV වැටෙනවා. මේ වෙලාවේ news යන්නේ. ඒ වුණාට මට දැන් මේ වෙලාවේ news බලන්න ඕනේ නෑ. මට බලන්න ඕනේ මං කියන සූරපප්ප බලන්න ඕනේ කියලා. හරිද? එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ රිමෝට් එකේ අල්පේ නැති දැන් මෙන්න මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ කොටුව වගේ තියෙන බටන් එක ඔබන්න තියෙන්නේ. ඒකේ බෝඩ් පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා මම දැන් ඔයාල් පේනවා දැන් මම ඔබන්නේ මෙන්න මෙතන තියෙන එක. මෙන්න මේ කොටුවක් ඔය තියෙන්නේ. මෙන්න මේක. මෙන්න මෙතන මෙනු කියන එකට දකුණු පැත්තේ තියෙන බටන් එක තමයි ඔබන්නේ. ඔන්න බලන්න. අර දැක්කනේ. එතකොට වැටෙනවා මෙතන new කියලා ඔප්ෂන් එකක් පෙන්නනවා, next කියලා පෙන්නනවා, previous කියලා පෙන්නනවා. දැන් මම මේ previous කියන තැන තමයි යන්න ඕනේ. ඉතින් previous කියන තැනට යන්න. ඒකට ගියාට පස්සේ අපිට කලින් පෙන්නුව වැඩසටහන් ටික පෙන්නනවා. ඔයාලට පේනවා මෙතන වෙලාව පෙන්වනවා. දැන් 9යි 9:30 කොටස් වලට තමයි මේක බෙදලා තියෙන්නේ. මෙතන වැටෙනවා 5යි 7යි අතර. 17 කියන්නේ 5, 19 කියන්නේ 7. අතර තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් සූරපප්ප කියන අපි සූරපප්ප ගිහිපු වෙලාව අපි දැන් හොයාගන්න ඕනේ. මෙතින් සූරපප්ප ගිහිල්ලා තියෙනවා 10:30 11. ඔය වෙලාව දන්නා නම් ඔයාලට වෙලාව බලන්න පුළුවන්. සමහර වෙලාවට මේකේ මේ වෙලාව වරද්දලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේ නම සූරපප්ප කියන දැන් අපි දන්නවා නම් 10:30 සූරපප්ප යනවා කියලා. ඒ වුණාට මේ නම තියෙන්න පුළුවන් මෙතන මේ පැංච කියන තැන. එතකොට හැබැයි අපි 10:30 යනවා 10:30ට දාලා බලන්න ඕනේ. මම කිව්වම මම තේරෙනවා. කියන්නේ නම මෙහෙ වෙලා තියෙන්න පුළුවන් සමහර වෙලාවට. දැන් මෙතන මේ සූරපප්ප කියන පෙන්නනවා. ඊට අපි අදාළ දෙන්න එනවා. දැක්කද මම මෙහෙම ගියා මේ නිල් පාට කොටුවක් වැටෙන්නේ. ඒ නිල් පාට කොටුව වැටෙන්න ඕන හරියටම. ඒ සූරපප්ප කියන දණ්ඩ දැන් නිල් පාට කොටුව වැටලා තියෙන්නේ. ඊට පස්සේ එතන ඕකේ කරගන්න. ඕකේ කරගත්ත පස්සේ මෙන්න මෙතන ප්ලේ කියලා එකක් පෙන්නන්නේ. අන්න ওই සංකේතෙම තියෙන රිමෝට් එකේ. මෙන්න මෙතන මේ ඕකේ කියන එකට උඩ බටන් එකට තව උඩ මෙන්න මෙතන. මෙතන තමයි ඒ සංකේතය තියෙන්නේ. මගේ රිමෝට් එක නම් දැන් ඒක පොඩ්ඩක් මැකිලා තියෙන්නේ. මෙතන මෙන්න මෙතන තියෙන්නේ. ඒක එබුවට පස්සේ ක්ලික් කළාට පස්සේ ওই විදිහට ඒක වැටෙනවා. දැන් මට ඕන විදිහට සූරපප්ප බලන්න පුළුවන්. තව මම දෙයක් කියන්නම්. මෙන්න මේකේ අපිට දැන් මේක ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න පුළුවන් ඉස්සරහට. ඉස්සරහට කරන්න පුළුවන් පිටිපස්සට කරන්න පුළුවන්. අපි දැන් මේ හරිය ඕනේ නැහැ කියමුකෝ. ඒ හරිය ඕනේ නැහැ කිව්වට පස්සේ ওই විදිහට අපිට මේක වැඩි කරගන්න පුළුවන්. ඒක කරේ මම මෙන්න මේ රිමෝට් එකේම මම අර channel එක දාගත්ත බටන් එක තියෙන්නේ මේ මැද බටන් එකට හරියටම දකුණු පැත්තේ තියෙන බටන් එක ඉස්සරහට යවන්න පුළුවන්. ඒකට වම් පැත්තේ තියෙන බටන් එකෙන් අපිට පුළුවන් පිටිපස්සට යවන්න. හරිද? දැන් මම මේක දාලා පෙන්නන්නම්. ඉස්සරහට යවන්න පුළුවන් අපිට මේ මෙන්න මෙතන තියෙනවා. මේ තියෙන මෙන්න මෙතන තියෙනවා ගුණ කිරීම 32 කියලා. මුලින්ම 2න් 4න් ඒ වගේ වැඩි වෙලා ඊට පස්සේ 64 කියන්නේ ගොඩාක් වැඩි. මේක වැඩිින් යනවා. ඊට පස්සේ අපි ඒක නවත්තන්නේ අර අපි මුලින්ම channel එක දාගත්ත බටන් එක තියෙන්නේ. මේ මැද බටන් එක වල තමයි නවත්තන්නේ. හරිද? ඊට පස්සේ එතන ඉඳන් යනවා. අපිට අවශ්‍ය විදිහට මේ වෙලේ වෙලඳ දැමීම skip කරගන්න පුළුවන් මේ විදිහට යවලා. දැන් 4න් යන්නේ. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය විදිහට වෙලඳ දැමීම skip කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අර අපිට දැන් මේක ටිකක් වැඩිපුර ගියානේ. මට ආයෙ මුලට දාගන්න ඕන නම් අපිට ආයෙ ඒකෙම වම් අත පැත්තේ තිබ්බ බටන් එක තිබ්බේ. මම කිව්වේ පිටිපස්සට වා ගන්න පුළුවන්. මොන ඔය හරිය නවත්ත ගන්න පුළුවන් ආයෙ. හරිද? අවශ්‍ය තැනට චුට්ටු චුට්ටු එහෙම කරලා අපිට හදා ගන්න පුළුවන්. දැන් ඔහම අවශ්‍ය තැනට හරියටම දා ගන්න පුළුවන්. ඔයාලට මේක දවවක් වුණා නම් ආයෙ channel එක subscribe කරලා share කරලා කමෙන්ට් එකක් දාන්න. Thank you.